හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අදත් ගිරා ස්ටෝරි නවකතා channel එකේ අහවල් මාරුව නවකතාවේ අලුත් කොටසකින් තමයි මම ඔයගලන්ව හම්බ වෙන්න ඉන්නේ. එහෙනම් අපි යමු මේ කතාවේ මෙතෙක් කතාවට. විමලා අනුරාධපුරය සහ මැදවච්චිය නගර දෙක අතර ඇති කුඩා ගම්මානයක තවලමේ යන ගැල්කරුවන්ට රාත්‍රී නවාතැන් සහ ආහාර පාන සපයන්නේකි. ඇයගේ දෙවෙනි සැමියා සොයිදන් නෝන්ජලේකි. නමුත් ඇය ප්‍රේමයෙන් වෙලී සිටින්නේ ගැල් තවලමේ යන නදෝරිස් අප්පු සමගය. මේ ගම්වැසියන් පවා දන්නා නමුත් සොයිදන් නොදන්නා රහසකි. නමුත් සොයිදන් විමලාට ආදරය කරයි. ඇය කියන සියලු දේ ඉටු කරයි. කුසුමා යනු කන වැන්දුම් කාන්තාවකි. ඇය සොයිදන්ට ගරු කරයි. කුසුමාට සොයිදන් උදව් කරන නමුත් මෙයට විමලා වැඩි කැමැත්තක් නැත. නමුත් කුසුමා විමලාට හොරෙන් හේනට පැමිණ උදව්පදව් කරයි. සොයිදන්ගේ සිතේද කුසුමා ගැන කැමැත්තක් ඇති අතර සිරිසෝමේද ඇයට කැමැත්තක් ඇති බව පෙන්වයි. මේ සියල්ල අතරතුර පීටර් විමලාගේ කඩේට පැමිණි. අද එතැන් සිට කතාව. ඕන්න වැව්තාවුල්ල ගාවින් පාරක් තනන්න හදනවලු අනුරාධපුරේට. ඒ අතර පීටර් සොයිදන්ට සහ විමලාට පැවසී. පාරක් කිව්වේ කෝච්චි පාරක් යන වෙයි? සොයිදන් ප්‍රශ්නයක් මතු කළේ. තවම එහෙම එකක්ද කොහොම එකක්ද කියන්න දන්නේ නැහැ. පාරක් කැපෙනවා කියලා තමයි ඒජන්ත මහත්තුරු කියන්නේ. පීටර්ද ඒජන්ත නම්බුව තමාගේ හිසින් මවාගෙන සොයිදන්ට පැවසීය. කාටදැයි දැන් ඔය කියලා තියෙන්නේ? රටේ රාලට. කොහින්ද දැන් ඕක කැපෙන්නේ? ඒක හරියට කියන්න තරම් පමණක් දිගක් මං දන්නේ නැහැ. හැබැයි ගොඩක් උන්ගේ හේන් ටික පාරට අහුවේ කියලා තමයි කියන්නේ. හපෝයි විනාසේ කන්ද දෙයි හාමුදුරුවම් බලා ගන්න ඕනේ මය හේන විතරක් බේරලා දෙන්න. තූ විතරක් බඩගෝස්තරයා. උඹට ඕනේ උඹේ හේන විතරයි. අනිත් උන්ට මොන වින්නහිය වුණත් උඹට ගානක් නැහැ. අනේ එහෙම එකක් තුන් හිතකවත් තිබ්බේ නෑ. මට කියවුණා ඉතින්. සොයිදම් බය අඩු ලෙස පීටර්ට කිව්වේ. අද තවලම් කරත්ත නැතේ විමලු? අද නැහැ පීටර් අයියේ. අද එන්න තිබුණේ සයිමන්ගේ ගැල් පේලිය. සයිමන් ලෙඩ ඇඳේ කියලා අද කෑමට මුකුත් හදන්න එපාය කියලා මීට දවස් කීපයකට කලින් ලියුමක් එවලා තිබුණා. විමලා කෑම බීම සපයන්නේ පොරොන්දු පිටේ. තමන් නොයන දවසක් වේනම් ඒ විමලාට දැන්විය යුතුය. බොහෝ දුරට කලින් පැමිණෙන ගැල්පේලියාතද එම පණිවිඩය ලැබනු ඇත. කෙසේ හෝ මෙතෙක් කාලයකට විමලාට નિયમિત දිනට පැමිණෙන කුමන ගැල් කණ්ඩායමක් වුවද ඔවුන් එවනා පණිවිඩය වැරදී නැත. මට වක් කරපන් කෝපි එකක්. පීටර් විමලාට කීවේ. පසුවදා පාන්දර සොයිදන් එළියට බහිනවත් සමගම සිරිසෝමේ කැත්තක් රැගෙන කඩේට පැමිණියේය. කකුල මොකෑ දැන්? ඒක අඩුයි කියමින් සොයිදන් උදැල්ල කරට ගත්තේ. විමලෝ ඔය තම්බන අලයක් දවල් වෙලා එවහන් ඒ පැත්තට එන කෙනෙක් අතේ කියමින් සොයිදන් වතුර ලැබු කැටයද එක් අතකට ගත්තේ. විමලාගෙන් ඒට පිළිතුරක් නැත. පේනව නේද සිරිසෝමේ වගේ වගක් නැති හැටි කියමින් ඔවුන් දෙදෙනා හේනට සේන්දු විය. ඔවුන් එහි යන විටත් කුසුමා හේනෙහි වැඩ අරඹා තිබිනි. මේන් බොලේ කුසුමා අදත් ඇවිත් දැන් කුසුමට මල්ලක් නෙමෙයි ගෝණියක් පුරෝලම දෙන්න වෙයි අඩුපාඩු කියමින් සිරිසෝමේ සොයිදන්ට පැවසීය. වැඩ කරන තරමට දෙන්න බැරිය කියමින් සොයිදන් වතුර ලැබු කැටය පැලෙහි එල්ලන්න ගියේ. මේ මොනවද බම් මේ කියමින් සොයිදන් එහි වූ මල්ලක් ඔබන්නට විය. ඔය දවල්ට කන්න මම මයියොක්ක ටිකකුයි හොඳ කට්ට සම්බෝලකුයි හදන් ආවක් සොයිදන් අයියේ. අම්මපා සුවඳේ බෑ බං සම්බෝලේ ඉවසන්න බෑ. දැම්ම කන්ට හිතනෝ පුසුබත් එක්ක. සොයිදන් කෑදරව පැවසුවේ. සොයිදන් අයියගේ කැමැත්තක් කියමින් කුසුමා මද සිනහවක් පෑවාය. මාත් ආසයි කියමින් සිරිසෝමේද කීවේ. දෙන්නම එකතු වෙලා කැමැත්තක් කරගන්න කියමින් කුසුමා
නැවත හේනෙහි වැඩ ඇරඹීය. ඕන්න බලහන් සෝමේ ගෑනු කියමින් සොයිදන් මයොක්කා කෑල්ලක් හක්කට තබා තලු මැරුවේය. පසුව කාබී අවසන් වූ ඔවුන් හරියට හේනෙහි වැඩවල නිරත වන්නට විය. වරක කුසුමා මහන්සි වී දෙල්ගස අසලට යන විට සොයිදන්ද මහන්සි අරින්නේ ඇය අසලට ගොස්ය. තවත් වරක සිරිසෝමේද ඔවුන් සමගම එකතු වී කයිවාරු ගසයි. කාට හෝ බනි සිනහවෙයි. ඔවුන් කතා කරමින් සිටි තැන්වල කුඩා වලවල් පවා හැරී ඇත. ඒ ඔවුන් අතට අසුවන කුමනක හෝ කෝටු කැබැල්ලකින් කතා කරමින් වලවල් හාරන හේිනි. ඔවුන්ගේ කතා බහ එසේ දීර්ඝ වෙද්දී හේනෙහි වැඩ මන්දගාමී ස්වරූපයක් ගන්නට විය. නමුත් කුසුමා සමග කයිවාරු ගැසීම ඔවුන්ට හේනෙහි වැඩවලට වඩා ප්‍රියජනක විය. එයිනුත් වැඩි වින්දනයක් ලබන්නේ සිරිසෝමේය. ඔහු නිතරම කුසුමා සිනහ ගැන්වීමට යමක් පවසයි. ඒට සිනහ නොගියේ නම් නැවත විහිළුවේ ප්‍රමාණය වැඩිකොට වෙනත් යමක් පවසයි. එසේත් නොමැතිනම් සොයිදන්ගේ කුමන හෝ මෝඩ වැඩක් මතක් කොට සිනහවෙයි. කුසුමාට වැඩියෙන් සිනහ පහළ වන්නේ සොයිදන් ගැන පැවසීමෙන් බවට සැකසිතූ සිරිසෝමේ පසුව එය අත්හැර දැමුවේ. ඒට හේතුව සොයිදන් ගැන මතක් කරන විට පවා ඇයට ප්‍රීතියක් දැනේදොයි ඔහුට සිතුණු නිසා විය යුතුය. අනෙක් පසින් තමන් විහිළුවට ලක්වේ දොයි සිතා සොයිදන්ටද සිරිසෝමේ පිළිබඳව යම් අකමැත්තක් සිතේ හටගත්තේය. කුසුමාට මේ පිළිබඳ වගේ වගක් නැත. ඇය තම ශරීරය පවා සෙලවෙන තරමට හේන දෙවනත් කරමින් හැක ශබ්දයෙන් සිනහවිය. පුතු අම්මේ මේකිගේ සිරික්කිය. සිරිසෝමේ කුසුමාට කී අතර ඒටද කුසුමා මහත් ශබ්දයෙන් සිනහ ගියේය. කුසුමා වැඩියෙන් සිනහ වෙද්දී ඇයගේ එක් ඇසක් වැසෙන අතර අත කටට යයි. අනෙක් අතින් කුමකට හෝ ගසයි. එයින් වැඩිපුර පහර කන්නේ සිරිසෝමේය. ඔහු ඒට කැමතිය. ඇය සිනහවන විට ඇය තරම් ලස්සන එකියක් මෙලව නැතැයි ඔහු සිතන්නට විය. ගැහැණියක් නම් කුසුමාමෙන් විය යුතු යන්න ඔහුගේ මතය විය. ඇයගේ සිනහව සොයිදන්ගේද සිත ගැනීමට සමත් වූ නමුත් සොයිදන්ට විමලා මතක් වූ හේයින් එම සිතුවිලි යටපත් කර අහස දෙස බලයි. විමල තමයි ලස්සන. ඒකි බයින විදිහත් ලස්සනයි. ඔහු සිතන්නට විය. නමුත් ඊයේ දින ඔහුට කුසුමා ගැන හැඟීමක් පැමිණියේ කෙසේදැයි කල්පනා කරන්නට විය. නිකං ආපු එකක් වෙන්නේ නැති. ඔහු එසේ සිතන්නට වූයේ ඔහුට කිසි තෝරා බේරා ගැනීමට දැනුමක් නැත්තාසේය. වෙන ගැහණු ගැන හිතන්ට හොඳ නෑ. ඒක පංචශීලයට පටහැනි. ඒ ගමේ හාමුදුරුවන්ගේ මතය විය. එය මතක් වූ සොයිදන් එම සිතුවිලි කිසිදා නාරින පෙට්ටගමක මෙන් සිත යට බහලුවාය. නමුත් එසේ සිටීමට ඔහුට හැකි වූයේ තප්පරයක් දෙකක් පමණි. නැවතත් ඔහුගේ මනසේ කුසුමාව මැවෙයි. මට මේ සිදුවන්නේ කුමක්දැයි සොයිදන් කල්පනා කරන්නට විය. කෙසේ හෝ කුසුමාගේ මයොක්කා නොතිබෙන්නට අද ඔවුන් බඩගින්නේම ඉන්නට සිදුවීමට ඉඩ තිබිණි. ඒට හේතුව විමලා එව් අලයක් බතක් නැත. කෝබක් විමල මොකෝ අදවල්ට එව්වේ නෑනේ. සිරිසෝමි කීවේ. බාගදා උන්දට ඇහෙන්නේ නැතුව ඇතිමයි හිතේ. සොයිදන් වේගයෙන් උදුළු පහරක් හේනට කොටන අතරතුර පැවසීය. ඒ අතරම ඔහුට නදෝරිස්ට දවල් බත්පත උදේම සැකසූ අයුරු මතක් වෙන්නට විය. හැබැයි උන්ද ගැල්පේලිය හැමෝටම බත් ටික නම් යසට උදේට තම්බල බැඳලා දීලා යවන්නේ. සිරිසෝමෙන් නැවත පැවසීය. ඒ බං කාසිවලටනේ. ඒකගේ වගකීමනේ. සොයිදන් ඔහු දෙසට එන යෝධ ජලපහර අතින් අල්ලා නැවැත්වීමට යෝධ උත්සාහයක් ගන්නෙකුමෙන් විමලාගේ වැරදි වැසීමට උත්සාහයක යෙදුනේය. එතකොට මිනිහට බත් මුල බැඳලා දෙන එක යුතුයකමක් නෙමෙයිද? සිරිසෝමේ නැවත ඇසුවේය. එයින් සොයිදන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූයේ ඔහු නවත්තන්නට උත්සාහ කළ ජලපහරේම තමාම ගිලෙන්නෙකුසේය. දැන් ඔබට කන්ට දෝනි කියමින් සොයිදන් සිරිසෝමේ දෙසට හැරී. නෑ මට ඇති ගින්නක් නෑ කියමින් සිරිසෝමේ වැඩෙහි නිරත විය. එයින් එම කතාව නිම වූ අතර සමස්යාමේ ඔවුන් නිවෙස් බලා පිටත් විය.
හොඳයි. එහෙමනම් අදට පැයට 5000යි නවකතාවේ අනිත් කොටසත් ඉවර වෙනවා. ඉතින් අපි අලුත් කොටසකින් ලබන සතිය හමු වෙමු. ඉතින් මේ කතාව ඕගොල්ලෝ කියවනම් ඕගලන්ට දැනෙන අවංක හැඟීම් මේ පල්ලෙහා කමෙන්ට් තීරුවේ කියාගෙන යන්න කියලා මං ඔයගලගෙන් ඉල්ලා සිටිනවා. ඒක මගේ ඊළඟ කතාවේ උත්සාහයට ගොඩාක් ලොකු උදව්වක් වෙයි. හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහගෙන හිටියට.